මගේ YouTube channel එක බලන සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි යාළුවනේ මම අද ඔයගොල්ලන්ට ගෙනාවේ කොහොමද කඹයක් නිර්මාණය වෙන්නේ කියලා. මොකද අපිට එදිනෙදා ජීවිතයේදී අපි කොච්චර ගැට ගැහුවත් වැඩක් නැහැ. ඒ ගැට ගහ ඉදිරියට ගියතර නෙමෙයි කොහොමද මේ කඹයක් නිර්මාණය වුනේ කියලා අපි දන්නේ නැතුව. එහෙනම් මේ YouTube channel කරන ගොඩාක් කට්ටිය අපි ගැට ගහ පෙන්නුවට වඩා පෙන්නනවා. ඒ වුණාට මේ කඹේ නිර්මාණය වුනේ කොහොමද කියලා දීලා නැහැ. මොකද බාල දක්ෂ ළමයි ඉන්න අර කඳු පල්ලම් බහින මවුන්ටින් කරන කට්ටිය ඉන්න. එතකොට බිල්ඩින් පල්ල බහින යුද හමුදාවේ ඒ රාජකාරී කරන කට්ටිය ඉන්න. ඒ වගේ එක එක පුද්ගලයෝ එක එක මේ කඹේ ආධාරයෙන් වැඩ කරනවා. ඒ වුණාට මේ කඹේ ඉතිහාසයක් කියන සම්බන්ධ නොදැන අපි කොච්චර කරත් වැඩක් නැහැ. එහෙනම් මම අද ඔයගොල්ලන්ට කියන්නම් මේ කඹයකේ ඉතිහාසය මොකක්ද කියලා. සාමාන්‍ය මේ කඹයක් හැදෙන්නම මුලින්ම ඉතිහාසය ගත්තොත් අපි අතීතයේ මිනිසාගේ පැවැත්ම හා සමාන මේ කඹේ ඉතිහාසය. මිනිසාගේ එදිනෙදා ජීවිතයේදී ඒගොල්ලෝගේ එදිනෙදා වැඩ කටයුතු කර ගැනීම සඳහා මේ ඔවුන්ට මේ කඹ ඔය මදු ගහන්න ඒ වාගේ යම් කිසි දෙයක් ගැටකසා ගැනීම සඳහා ඒගොල්ලෝ මේ කඹ හදාගෙන තියෙනවා. එතකොට කඹ හදා ගැනීමට මේ නයිලෝන් තංගුස් ඒවා යොදාගත්තේ නැහැ. ඒගොල්ලෝ එහෙනම් මේ ගස්වල පොතු ආධාර කරගෙන තමයි මේ කඹයක් නිර්මාණය කරගෙන තියෙන්නේ. උදාහරණයක් විදිහට මම කියන්නම්. ඕගොල්ලෝ මේ දැකලාද මේ මෑත අතීතයේ දැන් ගොඩක් දේවල් නැති වෙලා තියෙන්නේ. ඔය හරක්ගේ ඔය අපේ අත්තලා තාත්තලාගේ කාලේ ඒගොල්ලෝ හදලා තියෙනවා. ඔය හරක්ගේ වියගහ ගැසීම සඳහා ඔය මේ වෙලං කියලා ගස් වර්ගයක්. ඒ වෙලං ගස්වල පොතු අරල්ලා පොතු වතුරේ දානවා ටික ඉස්සලා මඩේ දානවා මඩේ දාලා පල් වෙන්න දාලා ඊට පස්සේ වතුරේ දානවා. ඒකේ ඕනි විදිහට ලෙල දෙනවා. ලෙලදිලා වතුරට යන විදිහට ඒක හොඳ ඕනි විදිහට හැඩ ගහනවා. හැඩ ගහනුවට පස්සේ ඒක අරල්ලා ඕකේ කෙඳි කිහිපයක් ගන්නවා. කෙඳි කිහිපයක් අරලා හොඳට රෝල් කරනවා. රෝල් කරලා ඊට පස්සේ මේක කෙඳි කිහිපයක් රෝල් කරලා පොටක් හදාගන්න. පොටවල් කිහිපයක් හදාගන්න තමයි මේ කඹයක් හදාගන්නේ. සාමාන්‍යයෙන් මේ නයිලෝන් කඹයක් ගත්තත් මේක ගත්තත් මෙන්න මේ කෙඳි කිහිපයක් තියෙන බලන්න මේ කෙඳි ගොඩක් කරලා තමයි එක පොටක් හදාගන්නේ. මේ එක පොට මේවායි පොටවල් කිහිපයක් අරන් තමයි මේ කඹේ හදාගන්නේ. එතකොට මේක ශක්තිමත්භාවය වැඩි. එතකොට අපි මේවා ඉගෙන ගන්න ඕනේ. මොකද එදිනෙදා ජීවිතේදී අපිට වැදගත් වෙනවා. ගොඩාරියක් වැදගත් වෙන නිසා තමයි මේක කියලා දුන්නේ. මොකද අපි කොච්චර ඉස්සරහට ගියත් අදන්නේ නැහැ. අපි මේ මුල දන්නේ නැතුව ඉතිහාසයක් දන්නේ නැතුව එහෙනම් මේ අපි ගොඩාක් දේවල් අපි මේ කඹයකින් අරලා ගැට ගහනවා. අර මේ බෝලයින් ගැටේ, තම්නොබ් ගැටේ මේ කියලා එක ගැට වර්ග ගහ ගියාට වැඩක් නැහැ. ඉස්සරහට මේ ගැටේ කොහොමද හැදුනේ කියලා දන්නේ නැතුව. එහෙම නේද? එහෙනම් අපි යාළුවනේ අපි මුලින්ම මේකේ ආරම්භයක් හැම දෙයකම ඉතිහාසය යම් කිසි හරි පොඩි දැනුමක් දැනගන්න. මම ඒක නිසා මම හිතුවා ඔයගොල්ලන්ට මේක පොඩ්ඩක් කියලා දුන්නොත් හොඳයි කියලා. මොකද ගොඩාරියක් මේ කඹ ආධාරයෙන් වැඩ කරලා තියෙන ඒ කාලේ ඔය නැව්වල තමයි නැව්වල නැව් ගැට ගැසීම සඳහා නැව් බොලාට්ටයක් ගැට ගැසීම සඳහා බෝට්ටු බොලාට්ටයක් ගැට ගැසීම සඳහා නංගුරන් ලෑම විදිහම ඔය මේ කඹ යොදාගෙන තියෙනවා. එතකොට අපි මේ දේවල් ගොඩාක් අපි ඉතිහාසය ගැන පොඩි හරි යම්කිසි දැනුමක් දැනගත්තොත් අපිට මේවෙන් ඉදිරියට යන පුද්ගලයෙකුට යම්කිසි දුවදරුවෙකුට හරි ඉගැන්වීම සඳහා අපිට ඕනෙම තැනක කියන්න පුළුවන් මොකක්ද මේ කඹේ ඉතිහාසයක් තියෙනවා කිව්වොත් ඔව් මේ ඉතිහාසය මෙන්න මේකයි කියලා පොඩි හරි දැනුමක් තියෙන්න ඕනි. ඒ නිසා මම හිතනවා මේකෙන් ඔයගොල්ලෝ පුංචි හරි දැනුමක් ලබා ගන්න ඇති කියලා. මොකද කඹයක් අතර ගන්නවා ගැටයක් ගහනවා මේක කියලා එහෙම නෙමෙයි. ඒකේ පොඩි හරි ඉතිහාසයක් අපිට පොඩි ළමයෙකුට හරි කියා දෙන්න හැකියාවක් තියෙනවා. අන්න ඒකයි මම ඔයගොල්ලන්ට පුංචි හරි මේකේ මේ ඔයාලට දැනුමක් ලබා දුන්නේ. හොඳයි එහෙනම් මම හිතනවා මේකේ යම්කිසි අවබෝධයක් ඔයගොල්ලෝ ගන්න ඇති කියලා. මේකේ මොනවා හරි දෙයක් වැරද්දක් හොඳ දෙයක් තියෙනවා නම් ඔයාලා හොඳට ලබා ගන්න පල්ලේ කමෙන්ට් ලයින් එකේ කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාලා යන්න. තවත් මගේ මේ channel එකට ගිහිල්ලා බලන්න channel එකේ ඔයගොල්ලන්ට වැදගත් ගැට වර්ග රාශියක් තියෙනවා. දවස ගානේ මොනවා හරි ගැටයක් ඔයගොල්ලන්ට උගන්වනවා. ඒ ගැටයක් ඔයාලගේ එදිනෙදා ජීවිතයේදී වැදගත් වෙන ගැට තියෙන්නේ. අනිවාර්යයෙන්ම බලන්න පුහුණු වෙලා නිර්මාණශීලී ගැට ගහන්න. එතකොට ඔයාලට තවත් ජීවිතේ ගොඩාක් දේවල් බාධකාවත් ඒවායිදී තවත් ඉදිරියට යන්න පුළුවන්. එහෙනම් subscribe කරලා මාත් එක්ක සහයෝගයක් දීලා මාත් එක්ක එකතු වෙන්න සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.